අංකල් ඇපල් ඕන තැනට පැපොල් හරි තියලා බේරෙන්න දන්නවා. කවුරු නැති වුණත් අංකල් හරි ඇවිත් නැතයි. නටන එක නම් නටයි. හැබැයි ඉතින් බලන් ඉන්න බැරි එක තමයි දුක. මෙච්චර වියදම් කරලා මීටින් එකක් ඕගනයිස් කරේ මගේ අපච්චිට hina වෙන්නද? අපෝ නෑ. ඒක එකම හේතුව නෙමෙයි. පිස්සු නැතුව ශනිල්කට දෙන සින්දු ටික සිලෙක්ට් කරන්න සමාරා. මේ ගම්ම සොයනි එක ප්‍රින්ට් කරන තැනටත් යන්න ඕනේ. කොච්චර මේන්ටේන් කරත් බත්ත පිටිය පැටවුන්ගෙන් බේර ගන්නවා නම් බොරු. ලෝකෙ පොඩි උන්ට කියනවනේ සිස්ටර්. උන් ඕක හැඩි කරත් කිලුටු කරන්නේ නෑ. කිලුටු වෙනවනම් කිලුටු වෙන්නේ මේ වැඩිහිටි අපියත්. ඔය සෙල්ලම් කරපුදේ. සෙල්ලම් කරපුදේ. අනිත් එක්ක සිස්ටර් මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් මේ අපේ නිර්මාණයට කියන්න. දැන් අඩුපාඩුක නම් තියෙන්නේ උත්තර මේ පැත්තේ නාපික විතරමයි. අන්තිම වතාවටත් උත්තර ආවේ පියානෝ ක්ලාස් එක පෝස්ට්පෝන් කරන්න කියන්නේ. මේ දවස්වල ඔජි එකේ ෆන්ක්ෂන් එකක් ඕගනයිස් කරනවා. ගෙදරත් නැහැ සිස්ටර්. ඇමතිතුමාටත් වැඩක් බාර දීලා තියෙන්නේ. ගායකයෙක් එකගෙන එන්න. අපි එන්න සිස්ටර්. යමු. එන්න සිස්ටර්. හොඳයි. එමනේ අපි යන්න. ඒයි අද කෝද ෂෝ එක? ෂෝ එකක් නෙමෙයි බා. රණවිරු දිනේට පොඩි ෆන්ක්ෂන් එකක්. සින්දුවක් කෙරෙන්න කියලා හිතුණා. මේ උඹ අර ඇමතියක වැඩේ මග අරින්නද හදන්නේ? හිත හදාගෙන කරන්නවත් දැන් වෙලාවක් නෑ බා. අම්මගේ ඇස් දෙක පෙන්වන්න කොළඹ එක්කන් එන්න ඕනේ. මේ ඒ වැඩේ නම් අපිට හරි කරගන්න පුළුවන් නේ බං. ඒ වගේද? ඔය වැඩේ මග හරියොත් නම් හැබැයි ලෙඩේ.